හරි. අපි ඇවිල්ලා purchase order එකයි good receive note එකයි අපි enter කරා. enter කරලා අපි stock එක in වෙච්ච එකත් බැලුවා. දැන් අපේ pending orders ඒ කියන්නේ දැන් අපි purchase order එකක් දැම්ම කෑලි 10කට අපිට receive වෙලා තියෙන කෑලි 5යි අපිට කොච්චරක් තව එන්න තියෙනවද? ඒකත් අපිට බලා ගන්න පුළුවන්. මේ display කියන option එකට ගියා නම් ඔයගලන්ට බලා ගන්න පුළුවන් statement of inventory. statement of inventory ගියා නම් purchase order outstanding. purchase order outstanding ගියාට පස්සේ ඔයාට all orders. එතකොට ඔයගලන් දාපු orders වල මොකද්ද වෙලා තියෙන්නේ? ඒ report එක මෙතනින් බලා ගන්න පුළුවන්. මේකෙන් පෙන්නනවා ඔයගලන්ට totally order කරලා තියෙනවා කෑලි 10ක්. බඩු ඇවිල්ලා තියෙන්නේ අපිට කෑලි 5යි. එතකොට තව කෑලි 5ක් ඉතුරුයි. so ඒකත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. order කරලා තියෙනවා කෑලි 10ක්. තව balance quantity තව 5ක් එන්න තියෙනවා. මෙතන report එකක් හැටියට ඒගොල්ලන් පෙන්නනවා system එකේ purchase order 10 and receive note එකෙන් අපිට කෑලි 5යි ඇවිල්ලා තියෙන්නේ. so අපිට මේ report එකක් මෙතනින්ම ගන්න පුළුවන්. අපි දැන් බලමු customer ට supplier අපි invoice කරනවා. ඒ කියන්නේ දැන් අපිට purchase order එක දාලා good receive note එක දැම්මට පස්සේ supplier අපිට invoice කරනවා අර ඉතුරු කෑලි පාට විතරයි. ඒකට යන්නේ අපි අර විදිහටම vouchers වල මේ right hand side එකේ තියෙනවා purchase. purchase එකට ගියාට පස්සේ අර විදිහටම party account name එකේ supplier name එක select කරන්න. select කරාට පස්සේ ඔයගලන්ට පෙන්නනවා receipt number. receipt note number. receipt note number එකෙන් අපි select කරන්නේ අර අදාළ GRN number එක. ඒ GRN number එක select කරාට පස්සේ automatically අර purchase order එක pick වෙනවා. already අපි purchase order එක දාලා තියෙන්නේ. ඒ purchase order එක මොනවාද අපි enter කරේ? ඒ ඔක්කොම ටික automatically capture වෙලා ඔයගලන්ගේ purchase invoice එකට automatically update වෙනවා. so ඒකත් අපි enter කරලා save කරමු. මේ entry එක දැම්මට පස්සේ දැන් බලන්න supplierට automatically මොනවාද වෙන්නේ? ඒ අදාළ reference number එක මෙතනට update වෙනවා. ඊට පස්සේ දවස් 45. ඒ කියන්නේ එයාගේ due date එකෙන් අපි දවස් 45 ඒ කියන්නේ පෙබ්‍රවාරි 15 වෙනිදාට ඉස්සෙල්ලා මේ payment එක දෙන්න ඕන. ඒක තමයි මෙතනින් පෙන්නන්නේ. මෙතනින් අපිට due date එක calculate වෙනවා. so අපිට අපේ system එකකින් outstanding report එක ගන්නදී අපිට බලා ගන්න පුළුවන් මේක due වෙලා තියෙන්නේ කවදාද? due date එක කවදාද කියලා මේ report එකෙන් ගන්න පුළුවන්. so අපිට payable එක පැත්තකින් හරියටම update වෙනවා. purchase එක enter කරන්නේ මේ විදිහට. ඊළඟට මේකට අදාළව අපි දැන් quotation ඒ කියන්නේ sales order එකක් අපි enter කරන්න යන්නේ. අර විදියම තමයි අපි යනවා අද vouchers ගිහිල්ලා sales order. sales order එක select කරන්න අර විදියටම party account name එකේ අපි select කරනවා අපේ customer ගේ නම. so customer ගේ නම select කරාට පස්සේ බලන්න අපි Jason Traders එකට අපි දැම්මා දවස් 30ක්. so ඒක automatically terms of payment එකේ ඒක update වෙනවා. ඊළඟට අපිට අදාළ customer ගේ purchase order number එක අපිට මෙතන අපිට mention කරන්න පුළුවන් PO customer ගේ purchase order number එක මෙතනින්ම mention කරගන්න පුළුවන්. අද reference එකේ customer ඔයගලන්ට දෙන purchase order number එක තමයි mention කරන්න ඕනේ. මෙතනින් බලුවා නම් ඊළඟට terms of delivery අර විදිහටම details ටික තියෙනවා. කැමති නම් fill කරන්න පුළුවන් නැත්නම් ignore කරලා යන්නත් පුළුවන්. එතකොට මේකෙත් අර විදිහටම order number එක එනවා. දැන් අපේ system එකේ බලා ගන්න පුළුවන් stock එක පෙන්වන්නේ single user එකෙන් කෑලි 5යි. අපි order කරේ කෑලි 10යි අපිට ආවේ කෑලි 5යි. දැන් ඒ කෑලි 5 විතරයි අපිට system එකේ පෙන්වන්නේ. අපි ඒක select කරාට පස්සේ customer ගේ quotation එකකින් කීයක් කෑලි කීයක්ද එයා order කරන්නේ. අපි දානවා කෑලි 3. කීය ගානෙන්ද 9500 ගානෙන් දානවා. එතකොට automatically අර අදාළ amount එකයි rate එකයි ඔක්කොම calculate වෙලා ඔයගලන්ට automatically system එකෙන්ම දෙනවා කොච්චරද quotation එකේ amount එක කියලා. අපිට මේ quotations ඔක්කොම ඔයගලන්ගේ company හැටියට design කරගන්න පුළුවන්. ඒක අදාළ companies වල එක designs තියෙනවා. so ඒ designs අපිට ඕන කරන විදිහට අපිට මේකේ design කරගන්න පුළුවන් system එකේ
කස්ටමර්ගේ as per the request. දැන් අපි බලමු අදාළ purchase order එක enter කරාට පස්සේ ඒකට අපි බඩු issue කරනවා. එතකොට අපි ඒකට කියන්නේ delivery note. ඒ entry එක දාන්නේ අදාළ අද vouchers ගියාට පස්සේ මේ inventory vouchers වල තියෙනවා delivery note කියලා option එක. මේ delivery note එක select කරාට පස්සේ අදාළ customer අපි මෙතනින් select කරනවා. select කරාට පස්සේ බලන්න පුළුවන් ඔයගලන්ට අදාළ sales order number එක. sales order number එකත් මෙතන automatically pick වෙනවා. බලන්න automatically අපි sales order එකට දාපු sales order terms of payment එකයි purchase order number එකයි දෙකම automatically මෙතනට pick වෙනවා. pick වුණාට පස්සේ අපි ඒ අදාළ tracking number එක මේ විදිහට මෙනවා. ආවට පස්සේ home enter කරලා save කරනවා. දැන් ඒ අදාළ delivery note එකට against අපි sales invoice එක ගන්නවා. එතකොට යන්නේ sales invoice. ඒකට ගියාට පස්සේ අදාළ customer select කරලා අදාළ delivery note එක select කරාට පස්සේ automatically ඒ අදාළ delivery note එක issue වෙන්න පටන් ගත්තා. so invoice එක දාද්දී ඒ අදාළ 30 days credit එකත් update වෙලා automatically system එකේ invoice එකක් generate වෙනවා. මේ විදිහට තමයි අපි purchase orders and sales and delivery note මේ option එක දාන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ බලමු payment receipts කොහොමද අපිට receive වෙන්නේ. Thank you.